කරේ. මොකක්ද ඉතින් එයාට වන්දි ගෙවනවා. දැන් අදත් දේහයන් දකින්නත් වෙනවා. අද මොකද අදත් මේ මියගිය කට්ටියගේ දේහයට අවසන් ගෞරව දක්වනවා බන්ධනාගාරයේ. මියගිය කට්ටියගේ දේහයට අවසන් ගෞරව දක්වලා එහෙම නැත්නම් වන්දියක් ගෙවලා මම දැක්කා පහුගිය දවස්වල දිගින්කටම සංවාදයක් නැති වෙනවා. එහෙනම් කොහොමද උනේ? කලින් ආණ්ඩුවේ ඇයි ඔබතුමාලා ඒ වෙලාවේ ආයෙ නැත්තේ? ඒ වගේ තාත්තනේ ආණ්ඩුව පැත්තෙන් ගෙනාවේ. හිතවත් මාධ්‍ය ඇතුළ සහ ඒක මම දැක්කා ඊට කලින් දවසක කියනවා. ඇයි ඔයගොල්ලෝ පාස්කු ප්‍රහාරය වෙලාවේ ඉල්ලා අසුන්නේ නැති කියලා. හැබැයි තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. ඒ ආණ්ඩුව වල අඩුපාඩු තිබ්බ නිසා තමයි ඒ ආණ්ඩුව පළවා හැරලා මේ ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ. දැන් එදා පැහැදිලි පහුගිය දවස් ටිකේ දිගින් දිගට ඇහුවා. මම දැක්ක සමහර මාධ්‍ය ආයතන වල ඒක විකාශය කරනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ ඔයගොල්ලෝ ඉල්ලා අසුනවා. ඒවා අදට වළංගු නෑ මේ ප්‍රශ්න. ඇයි? හොඳට කල්පනා කරන්නකෝ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දැන් අවුරුදු 8කට ආසන්න කාලයක් වෙනවා. ඒ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේ නඩු ක්‍රියාමාර්ග ගිහිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් වගකීම් යුක්තව අඳුරගෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී හිටපු ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිවරයාටත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියටත් මිලියන් ගණනක වන්දි මුදල් ගෙවීම සඳහා ඉන්දිතුන්ට ගෙවීම සඳහා නියම කරලා ඒ වගකීම හරියට අඳුරගෙන කොතනටද වගකීම විතන් යුත්තේ කියලා තීරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් ජනාධිපති හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් දැන් ඒක හොයන්න. ඒ කොමිෂන් සභාවේ පවා ඒ නිගමන දීලා හැබැයි ඒ කිසිම දැනට වර්තමාන සමගිජන බලවේගය නියෝජනය කරන කිසිම කෙනෙකුට චෝදනාවක් එල්ල වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එකක් ඒ කාරණේ දෙක දැන් අද තත්ත්වේ අපිට මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ පෞද්ගලික ආණ්ඩුවත් එක්ක සසඳන්නේ. දැන් පාස්කු ප්‍රහාරය වෙලාවේ ගත්තොත් ඒ වෙලාවේ තිබිලා තිබ්බ තත්ත්වය කියන්නේ ආණ්ඩුව ඇතුලේ බලාගලයක් ඇතිලා තිබ්බ අවස්ථාව. ඊට මාස කිහිපයකට කලින් දින 52 ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් වෙලා ආණ්ඩුව දෙදරලා තිබ්බ වෙලාවක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපැත්තකට බෙදලා හිටපු වෙලාව. එහෙම වෙලාවක තමයි එවැනි ප්‍රහාරයක් නේ. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා ආරක්ෂක කවුන්සිලයට මොකද වුණ තත්ත්වයක් ඇතුලේ එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි ඒක උනේ. හැබැයි මේ තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? මේ තත්ත්වය ඇති වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළේ කැබිනට් මණ්ඩලය තුනෙන් දෙකක පාර්ලිමේන්තුව ස්ථාවර ඉන්න වෙලාවක තමයි මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වෙලා. ඕක තමයි ওই දෙකේ වෙනස. ඒ නිසා තමයි අපි කියන්නේ අඩුම තරමේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වෙනවනේ. ඒ පරීක්ෂණයකට ඉඩ දීලා විෂය භාර ඇමතිවරයා පැහැදිලිව ඉල්ලා අස්සෙන්න. ඉල්ලා අස්සලා එතුමා මේ පරීක්ෂණයට උදව් කරන්න. එතුමාගේ පැත්තෙන් අඩුපාඩුවක් වුණාද? ඒ සියල්ල එල්ලරව කරන්න. එතුමා දුරේ ඉන්න ගමන් මේක කරලා හරියන්නේ